සොබා දහම තුළ සැරිසරන්නා වූ සකල විද මනුෂ්‍ය හා සියලු සත්වීන් හිරු එළියට අවනතව ජීවත් විය යුතු වෙනවා. හිරු නොයසේ නම් සූර්යා සත්ව හා ශාක පද්ධතියේ ප්‍රධාන අනසක පතුරන්නා ලෙසට සොබා දහම තුළ වැජබෙනවා. ලෝක ධාතුව ජලයෙන්, ගින්දරින්, වාතයෙන් හා පසින් නිර්මිතව පවතින හේයින් මෙහි ගින්දර හෙවත් රශ්මිය උපදවන්නේ ප්‍රබල සූර්යාගෙන් බැවින්. එහි රශ්මී දහරාව සකල විද නිමැවුම්වලට හේතුභූත වෙනවා. මේ උතුම් මනරම් දිවයින අප්‍රමාණ ස්වභාව සෞන්දර්යයන් මතු කරනවා. එහි නිර්මිත වන්නා වූ ගහකොළ සතා සීපාවා අප ජන්මය ලද භූමියේ අලංකාරය මෙන්ම බොහෝ විවිධත්වයන් උසුලනවා. මනෝභාවයන් තුළ සිත කය වචනය සංවර කරවන මාහැඟි යෝගාශ්‍රමන ජීවිත ගත කරන යතිවරයින්ට හෝ මනුෂ්‍යයින්ට හිත කරවන්නා වූ කඳුකර වනස්පතිය සහ දියදහරාවන් ගලා හැලෙන්නා වූ දිය ඇලි මෙන්ම ඇලදොල ගංගා වූ අපට කියා දෙන සොබා දහමේ ආශ්චර්ය අප මිනිසත් බව ලැබූ උත්තම දේශය ආඩම්බරෙන් වන්දනාමාන කරනවා. ඒ ආඩම්බරය තුළ ලොව කිසිදු රටක නොවන තරමේ සෞම්‍ය දේශගුණ හා කාලගුණ රටාවන් අප දකිනෙහින් මෙහි ආශ්චර්ය විඳීම පමණක් සිදු කළ යුතු අතර මෙම පරිසර පද්ධතිය වන්දනීය පූජනීය වන බැවින් මේ සියල්ල සිය පණමෙන් අප රැකගත යුතුයි. කෙත්වතු තුළ වැබෙන්නා වූ භවභෝග සම්පත් අපට ගෙන දෙන්නා වූ පෝෂණය කෙතරම්ද. මෙහි පාරම්පරික වගා ක්‍රමවේදයන් අස්වැන්න වැඩිදියුණු කරන අතරම ගහේ කොළේ ඇති ස්වාභාවික පොහොර වසවිස නැති ආහාර අප ශරීරයට එක් කරනවා. මෙහි පලිබෝධයන්ද වගාවට අහිතකර කෘමීන් ආදියද සොබාදහම තුළින්ම වනසා දමන අපූරත්වය අපට දිස්වෙනවා. අලංකාර පරිසරය සුන්දර වාසභූමියට හිත කරවෙන. ඇලදොල දිය ඇලි වනස්පති හා කදුපන්ති අපට පසක් කරන සොබාදහමේ පූජනීය උරුමයන් ලබා දෙනවා. මය අපලාට කියන්ට මම මේ ගිරිදුර්ග පහු කරගෙන යන්නේ හපුවිද ගම්මානයට. හපුවිද සුන්දර ගම්මානය පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මාතලේ දිශාවේ රත්තොට ප්‍රාදේශීය බල ප්‍රදේශයේ. මෙම කඳුකර භූමි ප්‍රදේශය තුළ ගංගා ඇලදොල හා වනස්පතිය අසිරිමත් භූ විෂමතාවයන් මතු කරනවා. ඓතිහාසික උරුමයන් සුරැකෙන මෙම ප්‍රදේශය පුරාණ ගඩාපොළ රාජධානිය පිහිටි ප්‍රදේශයයි. වර්ෂ 1634
1686 කාලේ ගඩාපොළ විජේපාල රජුගේ පාලන ප්‍රදේශයක් පැවති බවට වංශ කතාවල සඳහන්. මේ ආශ්‍රිතව බොහෝ ජනශ්‍රතීන්ද පවතිනවා. සංදේශයක්. මයප්පලාට කියන්ට අපේ අතීත අක්මුල් මගේ සිහියට නැගෙනවා. අපිට උරුම වෙච්ච අතීත හෙළ සංස්කෘතියක් අපට තිබුණනේ. අපේ පුරාණ මුතුන් මිත්තන්ගේ ගුණ සුවඳට පවා වන්දනාමාන කරන්නට සුදුසු අතීතයක් අපට උරුම වෙලා තිබුණා. අප හෙළයට ඔබින කර්මාන්ත තිබුණා. පේෂ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, උක් කර්මාන්තය, තල් කිතුල් ආදී බොහෝ කර්මාන්ත. ඒ විතරක් හැම නෙමෙයි. කඩු දුනු හි නැව් කර්මාන්ත පවා අපේ පුරාණය තොක්කරා. මේ ඊතලය මට සිහි ගන්වනවා බොහෝ දුර අතීතයක්. මේ හියේ ඇති පුරාණ කලාව හෙළයට ඔබින සොබා දහමේ උරුමයක්. මයප්පලාට ඒ ගැන පාදන්ට මම යනවා හීවඩුව හොයාගෙන. හීවඩුව. කවුද මේ හීවඩුව කියන්නේ? හීවඩුව කියන්නේ අපේ පුරාණේ දුනුහි කර්මාන්තය කරා වූ කර්මාන්තකරුවනේ. මේ හීයේ ඇත්තේ අපේ පාරම්පරික ලාක්ෂා. එහෙමත් නැත්නම් ලාකිරි කර්මාන්තයෙන් කරා වූ නිර්මාණයක්නේ. ඒ හින්දා මේ ලාක්ෂා කර්මාන්තයේ අක්මුල් හොයාගෙන මම යනවා මාතලේ හප්විද ගම්මානයට. පුරාණ ගම්මාන තුල පවතින චාරිත්‍ර විධි අප්‍රමාණයි. එම සිරිත් තුල අපට බොහෝ ඇදහිය හැකි කරුණු කාරණාද පවතිනවා. ඇසට නොපෙනෙන බලවේග මෙම විශ්වය තුල පවතිනවා. මෙහි අරුතක් නැතැයි වග විභාගයෙන් තොරව බැහැර කරන සමාජයක වටපිටාවක් පවතිනෙහි. පුරාණ ඇදහිලි හා විශ්වාස හුදෙක් මිත්‍යාවක්ම නොවන බව අප අවබෝධයෙන් වටහා ගත යුතු වෙනවා. බොහෝ අක්මුල් ඇති ගැමියන් වර්තමානයේද එම හෙළ චාරිත්‍ර සුරකිනවා. මේ හයිබෝන් මේ මට පොඩි කාරණාවක් දැනගන්න පුළුවන්ද? දන්න දෙයක් නම් ඔය ඇත්තන්ට කියන්න. මම බණ්ඩිරාල. මම මේ හපුවිද ගම්මානයට යන ගමන් මේ හපුවිදට යන හැටි පොඩ්ඩක් කියමුකෝ බලන්න. හපොයිද? මමත් හපොයිද තමා. හපුවිද? මම මේ හපුවිදට යන්නේ මේ ලාක්ෂා කර්මාන්තය කරන කෙනෙක් හොයාගෙන. මමත් ලාක්ෂා කර්මාන්තය තමයි කරන්නේ. හැබැයිට එහෙනම් කොහෙද මේ දරයිපලකුත් කරේ තියාගෙන යන්නේ? මේ දරයිපලක් නෙවෙයි. ලාක්ෂා කර්මාන්තයට ඕන කරන ලාකරි ටිකක් හොයාගන්න කියේ. ලාකඩ? ලාකඩ මේ ගස්වල?
ලාකඩ හැදෙන්නේ ගස්වල තමයි. මේ ලාකඩ කියන්නේ ලාක්සා කියන ඇහැට පේන්නේ නැති කුඩා සතෙකුගෙන් මේ ලාක්සා ක්‍රමයෙන් කෝටි ගණන් කබළු වශයෙන් හැදෙන්නේ. මේ ලාක්ෂා නම් කෘමියගේ ඇහැට පේන සතෙක් නෙවෙයි. මේ සතා ප්‍රමාණයෙන් ගත්තොතින් අබෑටයකින් 16න් පංගුවක්. මේ මසන් ගහක් කෝන් කැප්පෙටියා මසන් ආදී ගස්වල තමයි මේ ලාක්ෂා සතුන් හැදිලා මේ වගේ ලාක්ෂා බෝවීමක් සිද්ධ වෙන්නේ. මේ සත්තු මේ ගහේ අතු පොතු රිකිලි ආහාරයට අරගෙන අවසානයේ මේ ගසේම මිය ගිහිල්ලා ලාක්ෂා ලාටුවක් ඉවත් මැලියමක් වශයෙන් ඉතිරි වෙලා තියෙනවා. ඒවා කලක් යනකොට මේ ගණී බවට පත් වෙලා මෙන්න මේ වගේ ලාක්ෂා කබළු ඉතිරි වෙලා තියෙනවා. මේවා තමයි අපි අරගෙන ලාක්ෂා කර්මාන්තයේ සඳහා පිරිසුදු කරලා යොදාගන්නේ. ඇත්තට මේ මට බලා ගන්න පුළුවන්ද මේ වැඩේ කෙරෙන විදිය? පුළුවන්. හොඳයි යමු අපි එහෙමනම්. යමු. බොහෝ දුර අතීතයකට උරුමකම් කියවෙන පාරම්පරික උඩරට ලාක්ෂා හෙවත් ලාකිරි කර්මාන්තය මාතලේ හපුවිද පුරාණ ගම්මානය තුළ පවතිනවා. වර්ෂ 1634 1686 කාලේ මහනුවර දෙවන රාජසිංහ රජ දවස මාතලේ ගඩාපොළ විජේපාල නම් රජුගේ පාලන බල ප්‍රදේශයක්ව පැවතුණු බවත් ඔහු දෙවන රාජසිංහ රජුගේ සොහොයුරෙක් බවත් වංශ කතාවල කියවෙනවා. මෙකල දෙවන රාජසිංහ රජුට අව් අතුමිටි, මුරායුදුමිටි, හැරමිටි, කොඩිමිටි, බස්තම්, තිරපොළු, පොත්කම්බ ආදිය ලාක්ෂා ශිල්පය යොදා අලංකාරව කරවා දීමේ ගිවිසුම මත පාරම්පරික ලාක්ෂා කර්මාන්තකරුවන්ට ගම්වරයක් තෑගි දීමට කටයුතු කර ඇත. මෙම කර්මාන්තයට අවශ්‍ය කරන දැව ආදියද ලාක්ෂා කෘමීන්ද බහුලව වර්ධනය කරගත හැකි කෝන්, මසන්, කැප්පෙටියා ආදී ශාක බොහෝ සුලභව පවතින හේින්ද දෙවන රාජසිංහ රජු මෙම ගම්මානය සහ හපි නම් ඇතින්නත් පවරා දුන් බව ජනශ්‍රුතිය තුළ කියවෙනවා. හපි ඇතින්න සරසවා සුදුසු වපසරියක් සොයමින් යන කල හපි දනගැසූ බිම හපි හිද යන්න පද පෙරලිය තුළ හපු විද ලෙස ව්‍යවහාරයට එක් වූ බව ජනශ්‍රුති තුළ තවදුරටත් සඳහන්. ලාක්ෂා හෙවත් ලාකිරි කර්මාන්තය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ගැනෙන්නේ ලාක්ෂා හෙවත් ලාකඩයි. බොහෝ දුර අතීතයේ සිට මෙම ලාක්ෂා අමුද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ කෙමිටෙරා ගෝත්‍රයට අයත් කොක්සිඩ් කුලේ කෘමියෙකු ශාක මත ශ්‍රාවය කරන දුම්මල වැනි ද්‍රව්‍යයක් ආශ්‍රයෙන්. ශාකයේ අතු, ඉති, පොතු, කොළ ආහාරයට ගනිමින් බිලියන වශයෙන් ජනනය වෙනවා. පසුව ශාකයේද කෘමීන්ද ඉතා කෙටි කාලයක් තුළ මියගොස් ශාකයේ ඉති කිනිති අතරේ කබළු වශයෙන් මෙම අමු ලාකඩ ඉතිරි වෙනවා. නිසි කලට කඩාගත් පැසුණු ලාකඩ ඇල්දිය දැමූ කොරහක අතුල්ලා හොඳින් සෝදා පවිත්‍ර කර මද පවනේ වියලා බොර ලාකඩේ ලෙසින් සකස් කරනවා. මම ගව් ගානක් දුර ගෙවාගෙන මේ ලාක්ෂා එහෙමත් නැත්තම් ලාකිරි කර්මාන්තයේ අක්මුල් හොයාගෙන මාතලේ හපුවිද ගම්මානයට ආවේ මේ පාරම්පරික මාහැඟි කටයුත්ත මය අප්පලාට පහදන්ට. මේ සුබාදහමේ තේවාව. ලාක්ෂා කර්මාන්තය පුරාණයේ පටන් අද දක්වා
පනමෙන් රැකගෙන මතු පරපුර උදෙසා දායාද කරන කොට්ටල් බද්දේ කිරිනයිද පරපුරේ ඇත්තන් වෙනුවෙන්. මේ මාහැඟි කටයුත්ත කිරිනයිද පරපුරේ මේවුරුමක්කාරින් සමග අපි ඉදිරියට දැක බලා ගනිමු. බොර ලාක්ෂා ශුද්ධ කිරීම මෙලෙස සිදුවෙනවා. සෝදා පවිත්‍ර කරගත් ලාකඩ කැබලි මද පවනේ හොඳින් වියලාගෙන ලාකඩ පෙරීම සඳහා යොදාගන්නවා. ලාක්ෂා කර්මාන්තය උදෙසා පුරාණයේ භාවිතයට ගන්නා ලද මෙවලම් වර්තමානයේද ක්ෂේත්‍රයේ නිරත ලාක්ෂා ශිල්පින් පරිහරණයට ගන්නවා. මෙහි කටයුතු ඉතා පහසු කරලීම උදෙසා පැරණි මෙවලම් තවදුරටත් භාවිතයට සුදුසු බව ඔවුන්ගේ මතයයි. ලාකඩ පෙන්දුව, පෙන්දු නූල්, ලාකඩ කූරු, ලාක්ෂා කඳ, යකඩ පතුර, ගිනි කබල, පත්කොලය ආදී පුරාණ මෙවලම් මෙලෙස භාවිතයට ගැනෙනවා. ලාකිරි කැලිබිලිචි කරනවා. මේ සොබාදහමේ දායාද. මය අප්පලාට මම හැමදාමත් කියාපාන මහපොළොවේ කොටස් නොයමේ. මේ හැම දෙයක්ම ගින්දරෙන් වාතෙන් ජලයෙන් පොළොවෙන් ලබාගන්න දේවල් නොෑ. මේ හැම කටයුත්තක් කරන්නමත් අපි යොදාගන්නේ මේ සකල ධර්මතාවයමයි. ආපෝ තේජෝ වායෝ පඨවි මේ හැම දෙයක්ම අපි සහ ලෝක ධාතුවම තමයි ඉතින්. ලාකඩ පෙන්දුවට පුරවාගත් ලාකඩ කැබලි පොල්කටු අඟුරු කබලට අල්ලා ඉතා සීරුමාරුවට ක්‍රමානුකූලව රත් කරගත යුතු වෙනවා. ලාකඩ පෙන්දුව ඝන අමුරැද්දකින් සකස් කරගන්නා අතර එහි කට ගැට ගැසීමට පෙන්දු නූල් භාවිතයට ගන්නවා. පොල්කටු අඟුරු කබලින් ක්‍රමානුකූලව රශ්මිය යොදමින් රත් කරගත් පෙන්දුව යකඩ පතුරේ පිරිමැදීමෙන් ලාකඩ පෙරීම සිද්ධ වෙනවා. එසේ පෙරහණය කරන්නා වූ පිරිසිදු ලාකඩ පත්කොලයට දැමෙනවා. මෙම ක්‍රියාවලිය ඉතා සීරුමාරුවට සිදු කිරීම කොට්ටල් බද්දේ කිරිනයිදේ පරපුරෙන් පැවත එන්නා වූ සමන් රේණුක විජේසිරි ප්‍රවීණ ලාක්ෂා ශිල්පියා අතින් සිදුවෙනවා. මෙම ක්‍රියාවලිය ඉතා සංයමයකින් සිදු කළ යුතුයි. එකම ප්‍රමාණයකට රශ්මිය ලබා දිය යුතු අතරම රත්වන ලාක්ෂා නිවීමට මත්තෙන් පෙරා ගැනීම මෙහිදී අනිවාර්ය වෙනවා. ඒ සඳහා ධම්මිකගේ සහාය මෙහිදී සමන් විජේශ්‍රී ශිල්පියාට නිරන්තරව ලැබෙනවා. පෙරූ ලාකඩ කහට ඇදීම කළ යුතු වෙනවා. කහට ඇදීම තුළින් ලාක්ෂාවල වූ කහට ස්වභාවය යටපත්ව රන්වන් පැහැය මතු කරනවා. මෙම කහට ඇදීමද සිදුවන්නේ ඉතා පරිස්සමට රත් කරගත් ලාක්ෂාකූරු ආධාරයෙන් යකඩ පතුරේ පිරිමැද නූල් ඇදීම තුළිනුයි. මේ මාහැඟි කර්තව්‍යයේ සියලු ක්‍රමවේදයන්ද ඔබට මින් පෙර කිසි දිනක දක්නට නොලැබුණු ලාක්ෂා කර්මාන්තයේ විස්කම් නිමෙවුම් සහ වර්ණ සංකලනයන්ද මතු එළඹෙන සෙනසුරාදා සවස 5ට ඔබ දැස අද්දරට ගෙනෙන බවට සපත කරනවා. අපි දැන් බලමු මේ ලාකඩ වර්ණ ගන්වා ගන්නා හැටි.
වර්ණයේ හැදුණු අපූර්ව මය අප්පලා දැන කියාගත්තනෙව සෝබාදහමේ ආශ්චර්යයෙන් මේ මහ පොළොවේ ගහෙන් කොලෙන් උපන් කුමීන් විශේෂයක් පිට කරන ශාවයකින් ලාකඩ තනා ගන්නා විදිය. අපි දැන් බලමු මේ ලාකඩ වර්ණ ගන්වා ගන්නා හැටි. ලාක්ෂා කර්මාන්තයටම ආවේනික වූ වර්ණ ගැන්වීමේ ක්‍රමවේදයන් පවතිනවා. මෙහිදී කිසිදු විටක පින්සලක් භාවිත නොකොට වර්ණ ගැන්වීම සහ සැරසිලි ගැන්වීම සිදු කරනවා. පාරම්පරික ලාක්ෂා වර්ණ රටා අතර කළු, රතු සහ කහ වර්ණය මෙහි ප්‍රමුඛ වෙනවා. ලාක්ෂා කර්මාන්තයට උචිත වෙන පරිදි කළු වර්ණය සකසා ගැනීම ලාම්පු දැල්ලෙන් මතුවන කාබනික සංයුතිය තුළ සිදුවන්නක්. මෙම අඳුන් දැලි නිපදවන්නේ ලාම්පුව දැල්වීමට භාවිත කරන තෙල් වර්ගවල ඇති ඝනත්වය තුළ පවතින කාබනික සංයුතිය මතයි. පුරාණයේ මේ සඳහා භාවිතයට ගෙන ඇත්තේ කැකුණ තෙල්, මීතෙල් ආදියයි. කැකුණ තෙල් දැවීමෙන් පිටබෙන්නා වූ දැල්ලේ ඝනත්වය බොහෝ අධිකයි. එහි ඇති ඇලෙන සුළු රළු ස්වභාවයද සුවිශේෂයි. මෙම දැල්ල ජලයේදිය නොවීම තුළද එහි පැවැත්ම ස්ථිරයි. මෙහිදී ලාම්පු කුප්පයක් කැකුණ තෙල් හෝ මීතෙල් වැනි තෙල් විශේෂයක් ඝන පෘෂ්ඨයක් සහිත භාජනයක් භාවිතයට ගැනෙනවා. ලාම්පු කුප්පියට කැකුණ තෙල් හෝ අදාළ තෙල් වර්ගයේ යොදා ලාම්පුව දල්වන අතර එහි දැල්ල විශාලව ගලා යනසේ තිරය සැකසිය යුතුයි. මය අප්පලා ඔලු ගෙඩිවල හොඳට ධාරණය කරගන්නම වටිනවා වුන් මේ කාරණා. අපට හැම දෙයක්ම දායාද කරන්නේ මේ සෝබාදහම. ඉතින් මය අප්පලා මේ සෝබාදහමට වන්දනාමාන කරන්නම වටිනවා වුන්. ලාකිරි කර්මාන්තයට එහෙම නැත්නම් ලාක්ෂා කර්මාන්තයට සරිලන පරිදි කළු වර්ණය මේ සෝබාදහමින්ම උපයා සපයා ගන්නා ආකාරය තමයි මේ. අපි දැන් බලමු මේ කාර්ය කෙරෙන්නේ කොහොමද කියලා. ලාම්පු දැල්ල ඝන පෘෂ්ඨය මත එක්තරා රටාවකට ගලා යනවා. එහි තෙල් දැල්ල බැඳෙනවා. දිගු වේලාවක් ගතවීමෙන් අඳුන් දැලි ලාම්පු දැල්ල ආවරණය වනසේ වසන ලද ඝන පෘෂ්ඨය සහිත භාජනයේ බොහෝ තැන්පත් වෙනවා. මෙලෙස තැන්පත් වූ අඳුන් දැල්ල සූරාගෙන ලාක්ෂා වර්ණ ගැන්වීමට අදාළ කළු වර්ණය ලාකඩ හා මිශ්‍ර කරගන්නවා. පිරිසිදු කරන ලද ලාකඩ තුළට වර්ණ මිශ්‍ර කර ගැනීම මෙහිදී අනිවාර්යයි. සාම්ප්‍රදායික වර්ණ සෝබාදහමේ ආශ්චර්යෙන්ම මෙම කර්මාන්ත කරන්නා වූ ශිල්පීන් උපයා සපයාගත් බව අප බොහෝ විට ඔබට පසක් කරන සත්‍යතාවයක්. වර්තමානයේද ලාක්ෂා කර්මාන්තයේ නියැලෙන පාරම්පරික ශිල්පීන් භාවිතයට ගන්නේ සෝබාදහමේ අනුභවයෙන් අප ලබන්නා වූ අමුද්‍රව්‍ය වීම සතුටට කරුණක්. මේ සඳහා භාවිත වන මෙවලම්ද පුරාණයේ සිට පැවතෙන ආම්පන්න වීම සුවිශේෂයි. කිනිකබල, ලාක්ෂා කඳ, ලාකඩ කූරු, බර ඇති වක්පීය ආදිය මෙන්ම වර්ණක අමුද්‍රව්‍ය බහාල වූ භාජන පවා දුර අතීතය අපට සිහිගන්වනවා. පොල්කටු අඟුරු යොදා ගිනිකබල රත් කර ලාකඩ කූරු දෙකක් ගෙන එහි කෙළවර ලාකඩ කැබැල්ලක් රඳවා
අඟුරු කබලට අල්ලා රත් කරනු ලබනවා. රත්වන ලාකඩය කූරු දෙකෙන් මනාවට අතේ පදමට පදම් කරමින් ලාකඩය මෘදු කරනවා. පත්කොලේ මතට දැමූ අඳුන් දැලි මත රත්කර මෘදු කරගත් ලාකඩ තවරනවා. කූරු දෙකෙන් පදමට මිශ්‍ර කරනවා. මෙහි අපූර්තම හැඩයක් දෘශ්‍යමාන වෙනවා. කළුවර්ණය හොඳින් ලාකඩ තුළ පදම් වෙන අතර ඉතා සියුම්ව මිශ්‍රණය වීමත් මෙහිදී සිදුවෙනවා. සොබා දහම තුළ අප දකින ස්පර්ශ කරන රිද්මය කෙතරම් අපූර්වත්වයක් ජනිත කරවන්නේද එහි ඇති මනා සුන්දරත්වය අප ජීවිත තුළට කියාපාන බොහෝ පාඩම් මේ කර්මාන්තය තුළ පෙනෙනවා. අවබෝධකට ගන්නේ නම් මෙම එකනෙක වර්ණ තුළ බොහෝ ජීවිත අත්දැකීම් අප ලබන බව ඔබට පසක් වනු ඇති. මෙහි කළුවර්ණය අන්ධකාරය මතු කරනවා. දෙනෙත තුළ පැළපදියම් වූ වර්ණ. වර්ණ අතරින් කළුවර්ණය මතු කරවන හැටි ඔබට අත්හදා බැලිය හැකි. හුදකලා නිමේෂයක තදින් දෙනෙත වසාගත් විට එක්වරම අන්ධකාරය අත්විඳින ඔබ මනස මොහොතකින් සියුම් වර්ණ ධාරාවක් කරා නිතැතින්ම යොමු වෙනවා. ඒ වර්ණ තුළ සොබාදහම ඔබට දැකිය හැකි වෙනවා. තවදුරටත් මෙම වර්ණ හරහා ඔබ බොහෝ දුරක් යන්නේද. ඒ වර්ණ ඔස්සේ ඔබ සිත සමාධිගත කිරීමද ආපෝ තේජෝ වායෝ පඨවි යන සතර මහා භූතයින් ඔබ සිත තුළින් අත්විඳීමටද ඔබට හැකියාව පවතිනවා. මේ සත්‍යතාවය නිරන්තරව අප ඔබට පසක් කරන්නේ මිනිසත් බව ලැබූ ඔබ මේ සොබාදහමට බද්ධව ඇති බව අවබෝධ කරවනු පිණිසයි. පදම් කරගත් කළු වර්ණය සහිත ලාකඩ කූරු ලාක්ෂා කඳ මත තබා වක්පිහියේ ආධාරයෙන් කූරු අග ඇති ලාකඩ සූරාගෙන පදම් වූ ලාකඩ මිශ්‍රණය සුරක්ෂිත කරනවා. ඉන් අනතුරුව පදම් වනතුරු බර වක්පිහියෙන් තලනවා. අතට දැනෙන පදම මෙහි සුවිශේෂයි. පදම් වූ වර්ණ මිශ්‍රණය ලාක්ෂා කඳ මත තවරා පිහියේ ආධාරයෙන් තුනී කරගන්නවා. ඉන අනතුරුව අවශ්‍ය ප්‍රමාණයට කැබිලි කරනවා. මේ බොහෝ අපූර්වත්වයක් දෘශ්‍යමාන වෙනවා. මය අප්පලාට මතකයිනෙම අපි සාදිලිංගම් කියන ගල් වර්ගය භාවිතා කරලා රතු වර්ණය හැදුවා. ඒ විහාර බිතු සිතුවම්මනින්ට. දැන් අපි මේ ලාක්ෂා කර්මාන්තයේ වර්ණ ගැන්වීමට සාදිලිංගම් භාවිතා කරලා රතු වර්ණය තනා ගන්නවා. හැබැයි ඒ විදිහ වෙනස්. සාදිලිංගම් ගුරුගල් ආදිය රතු වර්ණය පිළියෙල කර ගැනීම උදෙසා දුර අතීතයේ සිට භාවිතයට ගැනුණා. මෙම සාදිලිංගම් සහ ගුරුගල් යනුවෙන් කියවෙන පාෂාණ අප මහා පොළොවේ හමු වෙනවා. ඒවා ඊතා දුර්ලභ පාෂාණ විශේෂයන් වෙනවා. ගුරුගල් අප මාතෘ භූමිය තුල හමු වෙතත් සාදිලිංගම් මෙහි දක්නට නැහැ. ඉන්දියාවේ ගංගා නිම්න ආශ්‍රයෙන් සාදිලිංගම් හමු වෙන බව සඳහන්. යම් පාංශු විශේෂයකට සූරිය තාපය පරාවර්තනය වීමෙන් හා එම පාංශු දියසීරාවට නතුව පස්තට්ටු තුලින්ම කාලාන්තරයක් තිස්සේ ගමන් කර ගංගා මිටියාවත්හි
තැන්පත්ව පවතින බවත් එම පාෂාණ වර්ග අතර සාදිලිංගම්ද හමුවෙන බවත් භූවිද්‍යාත්මක තොරතුරු කියවන අප මෙහි සත්‍යතාව වටහා ගන්නවා. බොර ලාකඩය තුළ තද දුඹුරු පැහැය ස්වභාවයෙන්ම පිහිටනවා. ඉතා තද දුඹුරු හෝ රන්වන් පැහැය තද රතු පැහැය හා මිශ්‍රණය වීමෙන් ශිල්පියා බලාපොරොත්තු වන රත්ත වර්ණයම නොලැබෙනවා. එයින් රතු පැහැයට සමාන වෙනත් වර්ණයක් ලැබෙනවා. මෙය ඉතා හොඳින් අවබෝධ කොටගෙන ඇති ලාක්ෂා ශිල්පීන් ලාකඩේ රන්වන් පැහැය හෝ තද දුඹුරු බොර පැහැය ඉවත් කර ගැනීමට පිළියම් යොදනවා. මෙහි ඇති පදම ලාකට මෘදු කිරීමේ මාත්තුවේ හෙළි නොකරන පරවේණී රහසක් ඇති බවට අපට සනාත වෙනවා. මෙම පාරම්පරික ලාක්ෂා ශිල්පීන් දිවිහිමියෙන් එම රහස් සුරකින බවද අපට හැඟෙනවා. ගිනි කබලට අල්ලා හොඳින් රත්කරගත් ලාකඩ පත්කොලේ ඇති පිටිකරගත් සාදිලිංගම් තද රතු වර්ණයේ මිශ්‍ර කරනවා. කුරු දෙකේ ආධාරයෙන් ඉතා සියුම්ව සාදිලිංගම් හා ලාකඩ මිශ්‍ර වෙනවා. එහි අපූර්වත්වය ලාකඩ ඉතා සියුම්ව රතු වර්ණය උකහා ගැනීමයි. අප මුතුන් මිත්තන් බොහෝ කාලයක අත්විඳි සත්‍ය දහම වර්තමාන පරපුර අනවබෝධයෙන් බැහැර කරන වටපිටාවක් පවතිනවා. ලොව ගොඩනැගෙන්නේ අප කතා කරන ජලයෙන් ගින්දරින් වාතයෙන් සහ පසෙන් යන සිද්ධාන්ත තුළින් බව වටහා ගත යුතුයි. ඒ වැටහීම මත ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පරිසරයට සොබාදහමට කරන්නා වූ හානිය අවම කරගැනීමට කටයුතු සැලසෙනවා. සොබාදහමට මවමෙන් ගෞරවයෙන් කටයුතු කළ යුතු අන්දම ඔබ සිහියට ගන්නේද? එතන ඔබගේ මවත් සොබාදහමත් සුරක්ෂිත වෙනවා. ඉතා සීරුමාරුවට සිද්ධ වෙන්නා වූ වර්ණ මිශ්‍රණය කෙරුණු ලාකඩය ලාක්ෂා කඳ මත තබා බර වක්පිහියෙන් තලනවා. මිශ්‍ර නොවූ තැනක් ආම්බෙන් හෝ ඉතිරි නොවනසේ මෙම තැලීම තුළ ලාකඩ මිශ්‍රණය සමබර වෙනවා. හොඳ පදමට තලාගත් ලාකඩය ලාක්ෂා කඳ මත තබා තුනී කරනවා. මේ සියල්ල බර වක්පිහියේ ආධාරයෙන් කෙරෙනවා. මෙහි භාවිතයට ගන්නා මෙවලම් තවදුරටත් අතීත අක්මුල් අපට සිහිගන්වනවා. ඉතා ඉක්මනින් ගනී භවනය වූ ලාක්ෂා වර්ණ මිශ්‍රණය රතු පැහැ වූ ලාකඩ කැබැල්ල අපට පසක් කරන ලෝක සත්‍යතාවය යළි යළිත් සිහිපත් කළ යුතුයි හැඟෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි මේ උතුම් බුදු වදන ලෝ සියල්ල ඇතිවන්නේද පවතින්නේද නැතිවන්නේද මේ තුලයි. රක්තවර්ණය ඒ කියන්නේ ලෝහිත. අප බුදුරජාණන් වහන්සේගේ රැස්මාලාව තුළ අප දකින වර්ණය. බලන්නකෝ ලාක්ෂා කර්මාන්තයට අවශ්‍ය විදිහට තනාගත්ත අපූර්ව මය අප්පලාට මතකයි නෙව අපි කහ වර්ණය තනාගත්තා විහාර බිතු සිතුවම් ඇඳීම සඳහා. ඒ ගොකටු ගහේ කිරි වලින්. දැන් අපි ලාක්ෂා කර්මාන්තය සඳහා කහ වර්ණය තනා ගන්නවා. ඒ ගොකටු ගහේ කිරි වලින් හැම නෙමෙයි. මේක සෝබාදහමේ ආනුභාවයෙන් අපිට උරුම වෙන රන් හිරියල් පාෂාණයෙන්. දැන් අපි බලමු ඒ කාර්යය කෙරෙන්නේ කොහොමද කියලා. රන්හිරියල් පාෂාණය අප මහ පොළොවෙන් මතු කරගන්නා මැණික් විශේෂයක්.
මෙහි තද කහ වර්ණයක් දිස්වෙනවා. මෙම පාෂාණ විශේෂය අගනා මැණික්මෙන් බොහෝ මූල්‍යමය වටිනාකමක් නැති අතර මේ තුළ ඇති කහවර්ණය පුරාණ සිත්තරුන් ආදීන් බිතුසිතුවම් ඇඳීමට සහ ලක්ෂා කර්මාන්තය දෙසා භාවිතයට ගත්තා. මෙහි ඇති තද කහවර්ණය සියුම්ව අමරා අවශ්‍ය රහස් ඖෂධ භාවිතයෙන් පදම් කර වර්ණ ගැන්වීමට පුරාණ ශිල්පයා කටයුතු කළා. මෙහිදීද හිරුවෙලිය, ජලය, වාතය සහ පස්වල සංකලනය මෙම රන් හිරියල් තුළද විද්‍යාමාන කරවනවා. වර්ණ හැඩතලමෙන්ම සියුම් හා ඝන විවිධත්වයන්ද මෙහි දක්නට ලැබෙනවා. රන් හිරියල් පාෂාණය ඉතා මෘදු බවකින් යුතු වෙනවා. දැඩි පීඩනයක් නොදී සියුම්ව කුඩු කර ගැනීමේ හැකියාව මෙහි පවතිනවා. මෙහි ඇති තද කහවර්ණය සොබාදහම අපට ලබා දෙනු මාහැඟි දායාදයක්සේ අප දකිනවා. බලන්නකෝ කහවර්ණය හැදුණු අපූර්ව. මේවා සොබාදහමේ අනුහස් තමා. මය අපලාට කියන්ට මේ ලාක්ෂා කලා ශිල්පයේ නිර්මාණ කටයුතු කරන විධි දෙකක් තියෙනවා. මය අපලා මේවා ඔලු ගෙඩිවල හොඳට ධාරණය කරගන්නම වටිනෝන් ඈ. එකක් තමයි නියපොතු වැඩ. අනිත් එක තමයි පට්ටල් වැඩ. මේ තමා පට්ටල් වැඩ. අපි බලමු මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. ලාක්ෂා මෝස්තරයේදීමේ ක්‍රමවේද අතර පට්ටලයෙන් වැඩ දැමීම මෙහි එක් අංගයක්. මේ සඳහා දැව හා යකඩ භාවිතයෙන් සාදන ලද පට්ටලය ලාක්ෂා නිර්මාණකරුවන් භාවිතයට ගන්නවා. මේ ඉතා ක්‍රමවත්ව සකස් කරගෙන ඇති බවත් පෙනෙනවා. දුන්නක් මෙන් ඇති නූලක් සවි කළ ලීයක් එක් රිද්මයකට ඇදීම තුළ පට්ටලය ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා භාණ්ඩයක් සකස් කිරීමට යොදා ගන්නා දැවය බීරලුවට සවි කිරීමද ලාකඩ යොදා ඇලවීමෙන් කරනවා. මෙහි ඇති අපූර්වත්වය